කොමිස් ගෑවේ කවුද? මහා මාර්ගය කරන්නේ ජනාධිපතිතුමානේ. ගන්නවගේ ෆයිල් එක. බොරුවට මඩ ගහන්නේ. කරුණාකර සුදේද? සුදේ මයික දෙයක් කියන්න. සුදේ මේ අපේ නායකයාට මඩ ගහදී අපි ෆෝන් එකේ මෙතන ඉන්නේ. කරලා දිනවනම් කරුණාකර ඔප්පු කරන්න ෆයිල් එකක් ගෙදලා. හොඳයි. එමුතුමා මේ අපි හැම එමුතුමා රටක් බලාගෙන රට බලන්නේ මෙයා කියන දේ අපි සමාවෙන්න නෑ ඔහුතුමාට රටේ මිනිස්සු අපිට බයිනවා. දැන් මෙතන කොමිස් ගන්නවා කියලා. හරි. කොමිස් ගන්නවා කියමු. කවුද කොමිස් ගන්නේ? කීයක් කොමිස් ගන්නවා දිනවද? කොහෙන්ද සල්ලි ගත්තේ? කී ඔප්පු කරන්න කියන්නේ. එක ෆයිල් එකක් පෙන්නන්න කියන බලන්න. මහා මාර්ගයට ජනාධිපතිතුමා නිකන් හොරා කියන එකද බඩදන්නවා කියන්නේ. හොඳදී රට බේරගත්ත නායකයා දැන් ඔබ මේ රට සාමික නායකයා ඒ නායකයන් බලගෙන සුදේ හිටපු මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් මේ විදිහට බනින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට. බනින්න හේතුව තමයි මහින්ද රාජපක්ෂට හොරා යනුවෙන් රංජන් රාමනායක විසින් ආමන්ත්‍රණය කිරීම. මින් මහත් කෝපයට පත්වෙන ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අසභ්‍ය වචන කීපයක්ද කියනවා. ඇත්තටම අපි ජොන්ස්ටන්ගේ පහුගිය දේශපාලන පිමිපැනීම් ගැන හිතලා බැලුවොත් ඔහු එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලෙදී මහින්ද රාජපක්ෂට දැඩිව දෝෂාරෝපණය එල්ල කරපු පුද්ගලයෙක්. ඒ විතරක් නෙවෙයි LTT සංවිධානයෙන් මුදල් අරගෙන මහින්ද රාජපක්ෂ මරා දාන්න සැලසුම් සකස් කරන්න ඔවුන්ට ඔත්තු දෙන්න බැඳිලා හිටපු පුද්ගලයෙක්. ඒ වෙනුවෙන් ඔහු LTT සංවිධානයෙන් මුදල් පවා අරගෙන තිබුණා. මේ දවස්වල ඒ නඩුව දැන් ආයෙත් අහන්න පටන් අරගෙන තියෙන්නේ. අපි මේ වීඩියෝ එක මේ විදිහට බලලා ඊළඟට ඒ ජොන්ස්ටන් ප්‍රනාන්දුම එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලෙදී මහින්ද රාජපක්ෂට කියපු කතා ටිකක් මේකෙන් බලලා ඉමු. කවුද සල්ලි දුන්නේ? සල්ලි දුන්නේ මහින්ද රාජපක්ෂ. එයා තමයි නිවුසුම් යවුවේ. ඇසින්ලා ගෝඩාව දෙන්නුනා. දැන් ඒක පාර්ලිමේන්තුවේ කිව්වා. දැන් සල්ලි දුන්නේ කා දේශප්‍රේමියලා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දේශද්‍රෝහයක් කරලා. හිවි නැති මුටුවක ඉන්නේ. හිවි නෑ. ජනාධිපති මුටුව මෙයාද හිවි නෑ. ඇයි? මෙයා හොරෙන් සල්ලි දීලා තමයි ජනාධිපතිතුමේ වාඩිලා තියෙන්නේ. අන්න අපි ගහලා දිනනවා බෝඩ් එක. අවංක නායකයෙක් රනිල්. අන්න අවංකකම. අවුරුදු 1000ක් වැඩේ ඇමතිවරේ. අගමැතිවරේ. දෙවතා ඇඟිල්ල දික් කරලා රුපියලක් ගත්තා. ඇඟිල්ල දික් කරලා තමන්ගේ සහෝදරයන්ට හම්බු කරන්න දුන්නා කියලා මේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්න බැරි වෙලා කියලා. අද පිළිසිදුම කිසිම මිනිහෙක් බදගන්නේ කියන්නේ ඒකේ කෙලින් තියෙනවා. පත්තදුර ඇත්ත කියලා ආද අද ලංකාවේ ඉන්නවා ඒ සත්‍යජාතික පක්ෂේ පොමයි කියලා මොනවද නාමල් රාජපක්ෂගේ මීටින් වලට එන සෙනග දැකලා NPP එකේ කකුල් දෙක වෙවුලනවා මේ බයයි. මේ ආකාරයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගැන දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව දේශපාලන වේදිකාවල මයික් වල එල්ලී සිටින මීනු ගුණසිංහ කියන්නේ 2019 වනකම්ම උපාධියක් ලබා තිබුණත් ඒ උපාධියට සරිලන රැකියාවක් නොමැතිව සිටි කෙනෙක්. නමුත් 2019 දී මිලින්ද රාජපක්ෂ යටතේ පවතින නාමල් රාජපක්ෂ විසින් මෙහෙයවන මඩබලකායකට සම්බන්ධ වීමට ඇයට අවස්ථාව ලැබෙනවා. ඇය මේ වෙද්දී කතා කරන හැම දෙයකටම හේතුව ඇයට 2019 දී නාමල් රාජපක්ෂ හරහා ලැබුණු රැකියාව. ඇයත් දන්නවා නාමල් රාජපක්ෂ කියන්නේ ක්‍රිෂ් ගණදෙනුව හරහා කරන ලද දූෂණ චෝදනාවන්ට දඬුවම් විදීමට අනිවාර්යෙන්ම සිරි දඬුවම් ලැබීමට යුතුව නියතව සිටින්නෙක් බව. නමුත් ඇය මේ අවස්ථාවේදී පෙනී සිටින්නේ ඒ කිසිවකට නොව තමන්ට කන්න බොන්න දුන්න රාජපක්ෂ නම් නාමල් රාජපක්ෂ නම් පුද්ගලයාට සහයෝගය දැක්වීමටයි.